පාරට ගියපු ඩොලර් එක දැන් ඊයේ 354ට ගිහිල්ලා අද එක පාරටම 334ට ගියා කියලා මට මේ උදේ නිවුස් එක ආවා. සමහර විට අර ඩොලර් එවන්න කියලා කිව්වනේ ඊයේ රෑ එව්වද කියලා දන්නේ නැහැ. එක පාරටම ඩොලර් මිලියන ගාණක් අර පිටරටින් ඉන්න ශාඛා සමිතිවල නියෝජිතයෝ ටික එහෙම එව්වනම් ඩොලර් මේක අපිට උච්චාවචනේ මේ ගානට උනා කියලා හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපිට ප්‍රශ්නයක් අන්න මුදල් නියෝජ්‍ය ඇමතුමනි මුදල් ඇමතිතුමනි කරුණාකරලා අපිට මේකට උත්තරය දෙන්න. 154ට ඊයේ ගියප එක 134ට අඩු වුණේත් කොහමද? ඒ වගේම තමයි අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන වේගෙන් උච්චාවචනය සිදු වෙනවා. මේකත් අපිට ප්‍රශ්නාර්ථයක්. ඕන් නාමල් තන්දීපල්ලා මේ මුන් වගේ උන් ඇමතිලා නියෝජ්‍ය ඇමතිලා කරන අනාගතේ මේ ගොන් බේසික පුතෙක් නේ බං. උඹලද බං 2029 රට පාලනය කරන රටේ ජනතාවගේ බලය ඉල්ලන්නේ. මේ වගේ ආර්ථිකයක මුදලේ අධි ප්‍රමාණය අව ප්‍රමාණයට ප්‍රධාන කරුණු සාධක තර්කානුකූලව හිතන්න බැරි මේ මෝඩයෝ ඉන්න පක්ෂයක්ද මේ රට හදන්න ඉල්ලන්නේ. අනේ ඇත්තටම මුන්ට ලැජ්ජාවක් නැද්ද? යකෝ මුන් හිටපු ආණ්ඩුනේ මේ රට මේ මංකොලොත් කරේ. ආය අහන්න දෙයක් නැහනේ. මුන්ගේ තර්ක විතර්ක අනුව ගිය සැරේ ලෝකේ ඉන්න හිඟන්නන්ගිනු ඉන්දියාවේ ඉන්න හිඟන්නන්ගිනු කාලා මැරෙන්නේ නැතුව බේරුණ එක ලොකු දෙයක්. මුන් ඒ කාලේ වැඩකාරණේ ආණ්ඩුව මෙහෙම ජීවත් වෙලා ඉන්න එකත් මුන් සතුටු වෙන්න ඕන. ආයේ මුන්ට ඡන්ද දෙන්න මොලේ අමාරුවක් කාලා හරි තියෙනවා නම් පොඩ්ඩක් බෙහෙත් අරගෙන ඉන්න. මුන් දැන් මේ ලිහාපු සුනකයෝ වගේ ඔහේ පාරේ බුර යනවා. මුන් දන්නේ ඇයි බුරන්නේ කියලා. අනේ බං පූට්ටුවේ මේ එක එක්කවත් නැද්ද? මූට මේක පැහැදිලි කර දෙන්න. එක්ක මූට මේව ගැන අදහස් දක්වන්න නැතුව ඉන්න කියාපන්කෝ. මේ තමයි නාමලට ඉතුරු වෙලා ඉන්න බූරුව කිහිප දෙනාගෙන් එක්කෙනෙක්. අනික මේ පත්තරකාරයයි මාළුකාරයයි පොල් කඩන එකයි දරපලන එකයි වත්තේ වැඩ කරන එකයි මොරකාරයයි ඔක්කොගේ මේවා කවලංගලා හැදුනම ඔහොම වෙන එක අහන්න දෙයක් නෙවෙයි. අනිත් මේ මගේ කට හොඳ නැහැ. උඹලා අහගන්න හදන්නේ. මට මේ වගේ උන්ට අමතන්න ඕන අම්මා මුත්ත පනත්ත මතක් වෙන්න. අම්මපා මූ මෙච්චර මේ ආර්ථික විද්‍යාව දන්නවා වගේ රඟපානවා නම් මූට දුන්නොද යයි බැසිල්ල ආර්ථික විද්‍යාවකම දුන්නේ. බැසිල්ටත් වඩා අන්ත ගොනෙක් නෙමු. මූට එන්නේ පක්ෂ සලකන්නේ යන්නේ එහෙමයි. මේ රටට කෙලවෙනව නම් මේ රටට කෙලවෙන සතුටින් කතා කරන රට ගොඩ එනකොට වෛරෙන් කතා කරන බලය නැතුව රෙවිල්ල ඉන්න මේ තුස්ස කුට්ටිලා මට නම් තිත්තයි. මූ පහුගිය අවුරුද්දෙම පන්සල ගාන විද්දා. මුන් වෙන ධාර්මික සිංහල ජාතියට ආගමට ලැබෙන මිනිස්සු බව ලෝකෙට පෙන්වන්නේ. හැබැයි බලය තියෙන කාලේ මුන් නටපු ජෝගි අප්පිරියයි තිත්තයි. මුන් මෙරටේ ආරක්ෂකයෝ වගේ රඟපාන කෙනා සිරාවටම පිළිකුල්. කුට්ටියෝ ඔබ දන්නේ නැත්නම් මේ ටික අහගන්නකෝ. 2022 පෙබරවාරි වෙනකොට ඩොලර් එක 199යි. මාර්තු වෙනකොට ඒක 287ට ආවා. අප්‍රේල් වෙනකොට 311ට ආවා. මැයි 12 වෙනකොට 372ට ආවා. දැන් මේක බ්ලැක් මාකට් එකේ 420 440 දක්වා වැඩි වුණා. මේක උනේක අපිටත් හෙන්නම අපහැදිලි කුට්ටියෝ. උඹලා ඒ කාලේ ඒක ප්‍රශ්න කරේ නෑනේ ඔය වගේ. හැබැයි අපිට ඒක දැනටම ප්‍රශ්නයක්. ඇයි එහෙම ගියේ කියන එක. ඩොලර් එක 400 පැනලා රටට කෙලවෙනකොට උඹලට නෙවෙයි අබලන් හිටපු අපට හිතට අමාරුනේ. ඒකයි උඹලා ගහලා පැන්නුවේ. උඹට මුදල් කියන මාතෘකාව ලොකු වැඩි යුට්ටෝ. ඒක කියන්නේ තේරෙන්නේ නැති. අනේ බූරුවෝ. උඹ දන්න ආර්ථිකය. උඹ රාජපක්ෂලගේ ගෙදර කණුවක බදලා ඉන්න සුනකෙක්. උඹ ඒක තරගනේ. රාජපක්ෂල බුරන්න කිව්වම බුරන්න තමයි උඹට තියෙන්නේ. එතකොට ආර්ථිකය ගැන මෙලෝ අලබෝලයක් තේරෙන්නේ නැහැ. බලන් හොදනක විතරක් හරියට කරපන්කෝ. තොපි කොහොමත් රටට කෙල්ලගෙන කෙරුවේ. රට ටිකක් හරි අතට යන එක තොපිට ගැටලුවක් වෙන්න පුළුවන්. තොපි අමුකුහකයෝ මේ රටට හින ගැහුවක් කමක් නැහැ. තොපිට බලයෙන්නයි ඕන කියන එක තමයි අපිට තේරෙන්නේ. මේක සරල ආර්ථික විද්‍යා කරුණාකරලා මාකට් ඩයිනමික් එක ගැනත් රුපියල ස්ථාර කරන්න ආණ්ඩුවකට වැළැක්වීමේ ක්‍රියාමාර්ග කොහොමද වැඩ කළාද කියලාවත් කියවලා බලපන්. හැම ජනාධිපතිවරයෙක්ම මේ උඹලගේ නායකයෝ වගේ මෝඩ නෑ බං. සමහර අය අවශ්‍ය වෙලාවට ඉක්මනින් ක්‍රියාමාර්ග ගන්නවා. රුපියලේ අගය එකපාරට ශක්තිමත් වුණේ ප්‍රධාන වශයෙන් මේ ඩොලර් සප්ලයි එක වැඩි වීමත් ඩොලර් ඩිමාන්ඩ් එක අඩු වීමත් නිසා. ඒකට හේතු කීපයක් තිබුණා. IMF ඇග්‍රීමන්ට් එකත් එක්ක රට ඩිෆෝල්ට් තත්ත්වයෙන් ටික පිට වේ කියන විශ්වාසය මේ මාකට් එකට ආවා. විදේශ රටවලින් ලෝන් ආධාර රෙමිටන්ස් වගේ නැවත එන්න පටන් ගත්තා. ඉන්ටරෙස්ට් රේට් එක ඉහළ දැම්මට පස්සේ ඩොලර් වලට දුවන එක අඩු වුණා. ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන් තිබුණ නිසා ඩොලර් එක වැයීම අඩු වුණා. ඔය වාහන වලට වගේ. සෙන්ට්‍රල් බැංක් එක මනි ප්‍රින්ට් කරන එක අඩු කළා. ටුරිසම් ආදායම ටික වැඩි වුණා. මේ වගේ සෑහෙන දේවල් කරා. ඒ නිසා මාකට් එකේ මේ ඩොලර් වල තිබුණ ඉල්ලුම ටිකක් ලිහිලුණා. ඩොලර් එකට තිබුණු අධික ඩිමාන්ඩ් එක අඩු වෙද්දි රුපියලට නැවත වැලියු එකක් ලැබෙනවා. ඩොලරේ අගය සහ විනිමය අනුපාත පාලනය කරන්නේ මේ අනික මුදල් නැමති නෙමෙයි. අනුර කුමාරවත් නෙමෙයි. ශ්‍රී ලංකා මහ බැංකුව සෙන්ට්‍රල් බැංකුවේ කියලා මුලින් ඉගෙනගෙන ඉන්න. මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය
ක්‍රියාත්මක කරන වගකිව යුතු ආයතන මොකක්ද කියලා දන්නේ නැති මෙහෙම කතා කරනකොට රටේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටමට උඹලා කරන්නේ මහ විහිළුවක් නිග්‍රහයක්. ඇත්තට කොහෙද ඉතින් තෝ දන්නේ හෙට අනිද්දාට නෑමලේ උඹට යන්නේ නැම නැති කාට පස්සේ උඹට වෙන්නේ රුපියල් ඉස්සරහට ගිහලා කෙඳිරි ගන්න තමයි ගමට ගිහින්. උඹ ඒව තේරුම් ගන්න තරම් ඉගෙනගෙන නෑ බං. උඹලට හරියන්නේ අර කලුතර රෝහිත කිව්වා වගේ නැවෙන් ඩොලර් ගේන වගේ දේවල් හිතන එක. මේ රටේ ඉන්න දෙගොල්ලයි ඒ උඹලා වගේ අඩු ආදායම් ලැබෙන උනුයි දෙයක් තේරුම් ගන්න පුළුවන් අධ්‍යාපනය ලැබපු උනුයි. ඇත්තටම මේව උඹලට ඕම තේරුම් ගන්න බෑ. උඹ ඇත්තටම මෝඩෙක් බං. උඹලා නම් පොහොට්ටුවේ ඉන්නම ඕන. මුන් වගේ උන් තව බිහි වෙන්න ඕන. මාළුමය පැවැත්මට ලොකු හයියක් උඹලා වගේ උන්. මොකද මූ දඟලන්නේ නාමාගේ අගමැති වෙනනේ. උඹලා ඕ ප්‍රශ්න කරන්න එපා බං. ඡන්ද ලක්ෂ 3ක් ගත්ත JVP එක පාටම MPP වෙලා ලක්ෂ 58ක් අරන් 159 මන්ත්‍රීවරු බිවුනේ කොහොමද කියලා කල්පනා කරපල්ලා. උඹලට මොකද උනේ කියලා එතකොට තේරෙවි. සමහරට උඹලට කොට්ටේ බදාගෙන ඉකිගා ගහ අඬන්න හිතේ. ඇත්තටම ඉතින් මම අනුර වුණා නම් උඹට මාසික හොඳ පඩියක් දෙනවා. උඹ මේ කරන සපෝට් එකට. හැබැයි මම නාමල් වුණා නම් උඹව ලිබර්ටි වටරමුඩ ගෙන්නලා උඹට ප්‍රසිද්ධියේ ගොම්බෙටි හොන්ඩර 7-8ක් කවනවා. මේ වගේ මෝඩ හරකෙක්ට වෙන මොනව කරන්නද කියලා උඹලම පහලින් කමෙන්ට් එකක් දාලා කියපල්ලකෝ. මේ වගේ වල් මීහරක් තමයි පොට්ටුවේ ඉන්නේ. මුන් ගැන ඇත්තටම අනුකම්පා කරන්න ඕන. දැන් මුන් අසරණලා ඉන්නේ හොරකම් කරපු සල්ලි ටිකත් දැන් ඉවරයි. ආපහු හොරකම් කරන්න නම් බලයට එන්න ඕන. ආණ්ඩුව වැඩේ කරයි. බලාගෙන හිටපන් මොකද වෙන්නේ කියලා. උඹලට කිසි දෙයක් කියන්න මේ රජය බැඳලා නැහැ. මොකද උඹලා කුණු කූඩේට දාලා රජය ගෙනාවේ මේ රටේ බහුතර ජනතාව. රජය වග කියන්න ඕන ඒ ජනතාවට මිසක් උඹලට නොවේ. මේ පවතින තත්ත්වයක් එක්ක ලෝක යුද්ධයක් නිසා සිදුවන දේවල් මේ ජනතාවට අවබෝධයක් තියෙනවා. ඔයිට වඩා උඹලා ඩොරලේ නැත්තර නැති කරලා රට බංකොලොත් කරලා රට හපයක් කරලා සුප්පු කරලා හපේ විතරක් ඉතුරු කරලානේ උඹලා ගියේ ජනතාව විසින් ගහලා පැන්නුවේ අන්න ඒකයි. ඒවා අහං උරේ දාන උන් ගැන විනාඩියක නිශ්ශබ්දතාවයක් නම් මදවි මගේ හිතේ. මොකද මේ ගේම් එක අපි ගහනවා ලංකාවේ ඉන්න රියල් පුරවැසියොත් එකට විතර. දැන් ඉතින් හම්බෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉඳපන්. වෙලාව ආවම ඇතුළට යන්න. නාම පොඩ්ඩක් මෙන්න මේ අම්බරුවට ඔන්නේ ආර්ථික විද්‍යාව පොඩ්ඩක් පැහැදිලි කර දීපන්. එතෙක් ඔබට ජය. ඔබගේ සබ්ස්ක්‍රයිබ් එක පහලින් හතු පාට බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබගේ අදහස් ලයික් කමෙන්ට් ෂෙයා අපිට සෑහෙන්න වටිනවා. ඒ නිසා අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න මෙවන් වීඩියෝ තවත් ඉදිරියට ගෙනීමට. එතෙක් ඔබට ජය.